සුබ දවසක්. හෙලෝ ටර්කි YouTube channel එකට ඔයාලව අදත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුර්කියේ ඉන්න අයට සහ තුර්කියට අලුතින් එන්න ඉන්න අයට ගොඩක්ම වැදගත් වෙන කාරණාවක් සම්බන්ධව. ඒ තමයි මේ වසරේ තුර්කියේ වැටුප් වැඩිවීම කොහොමද කියන කාරණාව පිළිබඳව. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එතකොට මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාලට දැනගන්න පුළුවන් මේ වසරේ තුර්කියේ වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ කොහොමද? ඒ කීයකින්ද මේ හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් යුරෝපයේ හැම රටකම වාගේ සාමාන්‍යයෙන් අවුරුද්ද මුල වැටුප් වැඩිවීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි වැඩ කරන ජොබ් එකට අදාළව අපට ලැබෙන්න ඕන අවම වැටුප රජයෙන් තීරණය කරනවා. ඉතින් තුර්කිය යුරෝපයට අයත් නොවුණා තුර්කියෙත් මේ වැටුප් වැඩිවීම මේ විදිහටම සිදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම තුර්කි රජය මේක කරන්නේ රටේ තියෙන උද්ධමනයට පිළියමක් විදිහට. හැබැයි පඩි වැඩි කරා කියලා උද්ධමනයට පිළියමක් හම්බෙන්නේ නැහැ. නමුත් රජය විසින් මේක හැම වසරක් පාසාම සිදු කරන දෙයක්. 2025 වසර ජනවාරි මාසයේ සිට තුර්කියේ 22104ක අවම වැටුපක් ලැබෙන්න ඕන කියලා රජය මගින් තීරණය ගත්තා. ඒක 2025 ජනවාරි මාසයේ සිට 2025 දෙසැම්බර් මාසය දක්වා බලපැවැත්වෙනවා. ඉතින් දැන් අපි බලමු 2026 වසරේ වැටුප් වැඩිවීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. 2026 වසර සඳහා රජය මගින් තීරණයක් අරගෙන තියෙන 127ක ප්‍රමාණයකින් පමණ අවම වැටුප වැඩි වෙන්න ඕන කියලා. ඉතින් ඒ කියන්නේ මේ රටේ වැඩ කරන සාමාන්‍ය පුරවැසියෙක්ගේ අවම වැටුප අනිවාර්යෙන් 2025 ජනවාරි මාසයේ සිට 2025 දෙසැම්බර් මාසය දක්වා තිබ්බ අවම වැටුපට වඩා 127 ප්‍රමාණයකින් අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ හරියටම තුර්කි ලීරා 28075ක් දක්වා අවම වැටුප වැඩි වෙන්න ඕනේ. ඉතින් ඔයා තුර්කියට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයා හරියටම දැනගන්න ඕන කාරණාවක් තමයි ඔයාට ලැබෙන වැටුප තුර්කි ලීරා 28075 හෝ ඊට වැඩි අගයක් ගන්නවද කියන එක. ඉතින් තුර්කියේ වැටුප් වැඩිවීමක් සිද්ධ වුණා කියලා ඔයා හිතන්න එපා මේක තමයි තුර්කියට එන්න තියෙන හොඳම කාලය කියලා. ඒක තීරණය කරන්න ඕනේ ඔයාට ලැබෙන වැටුපත් එක්ක. මොකද මෙහි නවාතැන් ඒ වගේම ආහාර වලට යන වියදම ගොඩක් වැඩි. ඉතින් අපි ඒ වියදම් ගැන තවත් වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මේ වසරේ තුර්කියේ වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.